ටෙක්නීෂියන්ලා මේවා රහස් විදිහට තියාගෙන ඉන්න කාරණා අපි මුලින්ම මේකේ වයර් කනෙක්ෂන් අඳුරගෙන ඉන්න ඕනේ. මේකේ charge එකක් තියෙනවා නම් ඒ කැපැසිටර් charge එක අපිට discharge කරගන්න පුළුවන්. මැද කොටස විදිහට ගලව ගන්න. ඊට පස්සේ මේ විදිහට coil pack එක තියෙනවා. winding coil විකුණන තැන්වල මේ නූල ගන්න තියෙනවා. මේ විදිහට මොටර් එක කරගෙනවා. අපේ වැඩේ සාර්ථකයි. රුපියල් 3-4000ක් යන වැඩක් අපි රුපියල් 20ක් වගේ පුංචි මුදලකින් ගොඩ දාගත්තා. ඉතින් දැන් ඔයාලා දන්නවා පියවරෙන් පියවර මේක කොහොමද හදාගන්න කියලා. අයිබෝවන් Caltech LK YouTube channel එකට ඔබ මම සාදරයෙන් පිළිගන්නවා. අද මම මේ වීඩියෝ එකකින් ඔයාලට කියලා දෙන්නේ මෙන්න මේ වගේ ෆෑන් මෝටර් එකක් කොහොමද රිපෙයාර් කරගන්න කියලා. ඉතින් ගොඩක් වෙලාවට අපේ ගෙවල් වල තියෙන ෆෑන් එකක් වැඩ කරන්නේ නැතුව ගියාම අපි ටෙක්නීෂියන් කෙනෙක් ගාවට ඒක අරන් ගියොත් හරි එහෙම නැත්නම් අපේ බහුතරයක් කරන්නේ මේ ෆෑන් එකේ තියෙන මෝටර් එක ගලවලා ඒකට අලුත් මෝටරයක් දාගන්න එක. ඉතින් මේක ගොඩක් වියදම් යන වැඩක්. සාමාන්‍යයෙන් මේ දවස්වල හැටියට රේසර් බෙයාරින් තියෙන මෝටරයක් දාන්න කුලියත් එක්ක සාමාන්‍යයෙන් රුපියල් 4500ක විතර මුදලක් වැය වෙනවා. ඉතින් අපි මේක රුපියල් 20ක් 30ක් වගේ සුළු මුදලකින් කොහොමද රිපෙයාර් කරන්න කියලා මම අද මේ වීඩියෝ එකෙන් ඔයාලට කියලා දෙනවා. ඉතින් මාත් එක්ක මෙයා රිපෙයාර් කරන කට්ටිය තරහ වෙන්න එපා. මොකද මේක ගොඩ දෙනෙක් දන්නේ නැති කාරණාවක්. ඒ වගේම තමයි ටෙක්නීෂියන්ලා මේවා රහස් විදිහට තියාගෙන ඉන්න කාරණා. ඉතින් එහෙම කියලා මම දන්න දේ ඔයාලට නොකිය ඉන්නේ නැහැ. මොකද ඔයාලත් මේවා අනිවාර්යෙන් දැනගන්න ඕනේ. මේව දේවල් තියෙනවා කියලා ඔයාලා දැනගන්න එක මට ලොකු සතුටක්. ඒ වගේම මේ වීඩියෝ එක බලන ඔයා මගේ channel එක subscribe කරලා නැත්නම් දැන්ම channel එක subscribe කරලා bell icon එක click කරලා තියාගන්න. මේ වගේ වැදගත් වීඩියෝ ඔයාලට බලන්න ඉස්සරහටත් අරගෙන එනවා. ඉතින් අපි දැන් බලමු මේක කොහොමද repair කරගන්න කියලා. අපි මුලින්ම මේකේ වයර් කනෙක්ෂන් අඳුරගෙන ඉන්න ඕනේ. මේකේ මේ විදිහට වයර් පහක් තියෙනවා. මේකේ මේ කොළ සහ කහ මිශ්‍ර වයර් එක තමයි earth වයර් එක. ඒ වගේම තමයි කළු පාට වයර් එකක් යන එක common. එහෙම නැත්නම් neutral වයර් එක. මේ තියෙන්නේ ස්පීඩ් 3 වයර් 3. මේකේ මේ නිල් පාට වයර් එක low ස්පීඩ් එක. මේ සුදු පාට වයර් එක mid ස්පීඩ් එක. මේ රතු පාට වයර් එක high ස්පීඩ් එක. ඉතින් මේකේ running coil එකේ winding එක තුනකට බෙදලා තමයි මේක හදලා තියෙන්නේ. කිසියම් අවස්ථාවක මේක මේ කළු පාට වයර් එකයි මෙන්න මේ නිල් පාට වයර් එකයි ප්‍රධාන විදුලියට සම්බන්ධ කරොත් එහෙම මේ මෝටරේ කරකෙන්න ඕනේ. මම දැන් මුලින්ම මේක කරන්න යන්නේ මෙන්න මේ වයර් දෙක සම්බන්ධ කරලා මේ මෝටරේ කරකෙවනවද කියලා බලා ගන්න. දෝෂය මුලින්ම අඳුරගද්දින් ඒකේ තාමත් වැදගත් වෙනවා. ඊට කලින් මෙන්න මේ අනිත් වයර් දෙක සෙලෝ ටේප් කෑල්ලකින් වගේ ආවරණය කරගන්න. එහෙම නැත්නම් මොකක් හරි ක්ලිප් එකක් මේකට දාගෙන මේක ශරීරයේ ස්පර්ශ වෙන එක නවත්ත ගන්න ඕනේ. නැත්නම් මේකට සප්ලයි දීපු ගමන් මේ හරහා කරන්ට් එක එන්න පුළුවන්. ඔයාලා මේ දේවල් කරනකොට අනිවාර්යයෙන්ම තමන්ගේ ආරක්ෂාව ගැන බලන්න ඕනේ. මේ රතු සහ සුදු පාට වයර් දෙකට විදිහට ටේප් කෑලි දෙකක් ගහගත්තා. ඒත් එක්කම මෙන්න මේ වගේ ලැප්ටොප් එකකට මේකේ කළු පාට වයර් එක සහ නිල් පාට වයර් එක සම්බන්ධ කරගත්තා. ඊට පස්සේ මේ කොටස් ස්පර්ශ ශරීරයේ ස්පර්ශ නොවන විදිහට වයර් ටික තියාගෙන මේ විදිහට මම සම්බන්ධ කරගන්නවා. ඔද ස්විච් ඔන් කරලා තියෙන්නේ. මුට්‍රි කරකෙවෙන්නේ. ඉතින් අපිට මෙතනින් ඉස්සරහට මේ දෝෂය අඳුරගන්න මේ වයර් කොටස් ගලවලා ඉවත් කරගන්න වෙනවා. ඊට පස්සේ කරන්න තියෙන්නේ මේ මෝටරේ මෙන්න මේ ස්විං වෙන කොටස සහ මේ කැපැසිටර් එක ගලව ගන්න එක. ඊට පස්සේ මේකේ කැප් එක charge වෙලා තියෙන්න පුළුවන්. අදිසියවත් කැප් එක charge වෙලා තිබ්බොත් එහෙම අපේ ශරීරයට කරන්ට් එක වදින්න පුළුවන්. ඒක නිසා මම කරන්නේ මෙන්න මේ විදිහට අඬු දෙකකින් මේ වයර් දෙක අල්ලලා තමන්ගේ S2 තරමක් ඉවතට ගන්න ඕනේ. මේ විදිහට කරනකොට මේ විදිහට වයර් දෙක ගාවලා මේකේ charge එකක් තියෙනවා නම් ඒ කැපැසිටර් charge එක අපිට discharge කරගන්න පුළුවන්. discharge කරගත්තට පස්සේ අපිට මේ වයර් දෙක මේ විදිහට ගලවලා ඉවත් කරගන්න පුළුවන්. ඊට පස්සේ මේ යන තුන ගලවගෙන මේක මේ ස්විං වෙන කොටස ගලවලා ඉවත් කරගන්න පුළුවන්. හරි. ඊට පස්සේ මෝටරේ මෙන්න මේ යන හතර ගලව ගන්න ඕනේ. මේ යන ගලව ගන්නකොට අපිට පුළුවන් මෙන්න මේ මිලිමීටර් 7 ප්‍රමාණය යතුරකින් මේ යන හතර පහසුවෙන්ම ගලව ගන්න. යන ටික බොරුල් කරගෙන මේ පැත්තෙන් මාළි ස්ක්‍රූ පිනියනකින් උනත් යන ටික ගලව ගන්න පුළුවන්. යන හතරම ගලව ගත්තට පස්සේ මෙන්න මේ විදිහට අපිට පුළුවන් මේක මේ මැද කොටස විදිහට ගලව ගන්න. ඊට පස්සේ මේ විදිහට කොයිල් පැක් එක තියෙනවා. කොයිල් පැක් එක මේ විදිහට ප්‍රවේශමෙන් වෙන් කරගන්න පුළුවන්. හරි. ඊට පස්සේ මේ කොයිල් පැක් එකෙන් වයර් ආරම්භ වෙන තැන් මෙන්න මේ විදිහට ස්ලීව් කරලා මේ නූල් වලින් ගැට ගහලා තියෙනවා. ඔයාලට එක තැනක බලා ගන්න පුළුවන්
ටිකක් මහතට මේකේ තැනක් තියෙනවා. එතන විශේෂ උපාංගයක් මේ කොයිල් පැක් එකට සම්බන්ධ කරලා තියෙනවා. ඒ තමයි මේකේ තියෙනවා තර්මල් ෆියුස් එකක්. හේතුව තමයි ෆෑන් එකේ කොයිල් එක ආරක්ෂා කරගන්න මේකට ඇම්පියර් 2ක විතර පොඩි ෆියුස් එකක් දාලා එවනවා. අදිසේවත් මේ ෆෑන් එකේ මේ රොටේටිං ෂාෆ්ට් එක මොකක් හරි හේතුවක් හින්දා ඉරවීමක් වගේ දෙයක් වෙලා නැවතුනොත් එහෙම මේ කොයිල් හරහා විශාල ධාරාවක් ගමන් කරනවා. එහෙම නැත්නම් මේකේ මේ බෙයාරින් සවුත් උනත් මේ ෂාෆ්ට් එක කැරකෙන වේගය අඩු වෙලා විශාල ධාරාවක් යන්න පුළුවන්. එහෙම ගියපුවාම මේ කොයිල් පැක් එකේ කොයිල් ආරක්ෂා කරගන්න තමයි මේ තර්මල් ෆියුස් එක දාලා තියෙන්නේ. ඒ තර්මල් ෆියුස් එක ඊළඟට අපිට චෙක් කරගන්න වෙනවා. ඉතින් තර්මල් ෆියුස් එක මේ විදිහට බලාගෙන ගිහිල්ලා එක තැනක ටිකක් ලොකුවට ගැටයක් වගේ තියෙනවා. එතනින් අපිට තර්මල් ෆියුස් එක පාද ගන්න වෙනවා. ඔයාලට පේන ඇති මෙන්න මේ කළු පාට පොඩි අතලස් කොටුවක් විදිහට තමයි මේ තර්මල් ෆියුස් එක සම්බන්ධ කරලා එන්නේ. ඊට පස්සේ මේකේ පාද දෙකක් තියෙනවා. පාද දෙක ප්‍රවේශමෙන් මතු කරගන්න ඕනේ. හරි මම මේ විදිහට තර්මල් ෆියුස් එක මතු කරගත්තා. ඊට පස්සේ මේක අපි චෙක් කරගමු. ඊට පස්සේ මම මල්ටිමීටර් එකේ බසර් මෝඩ් එක මෙතනට දා ගන්නවා. ඊට පස්සේ මම කරන්නේ මේ තර්මල් ෆියුස් එකේ මේ අග්‍ර දෙකට මේ විදිහට ප්‍රොප් දෙක තියා ගන්නවා. එතකොට කිසිම බසර් වීමක් අපිට ඇහෙන්නේ නැහැ. ඊට පස්සේ මේකේ මේ කළු පාට නියුට්‍රල් වයර් එකට මම විදිහට ප්‍රොප් දෙක සම්බන්ධ කරගන්නවා. ඊට පස්සේ එක අග්‍රයකට මේ විදිහට තියෙනකොට බසර් එක වැඩ කරනවා. අනිත් අග්‍රයට මේ විදිහට තියෙනකොට වැඩ කරන්නේ නැහැ. මේ කොයිල් පැක් එකේ නියුට්‍රල් වයර් එකට තමයි මේ ෆියුස් එක දාලා තියෙන්නේ. ඒ නිසා ෆියුස් එක මැදින් ඩිස්කනෙක්ට් වෙලා තියෙන්නේ. මේ වයර් එක අනිත් කෙලවර සම්බන්ධ වෙන මේ ෆියුස් එකට. එතකොට මේ ෆියුස් එකට යන වයර් එක මේ විදිහට කනෙක්ෂන් එක වැඩ කරනවා. ෆියුස් එකෙන් එහා පැත්තට මේ කනෙක්ෂන් එක තියෙන්න ඕනේ. මේ කනෙක්ෂන් එක නැහැ කියන්නේ මේ ෆියුස් එක පිච්චිලා තියෙන්නේ. අපිට ඒකෙන් හරියටම තහවුරුවක් කරගන්න පුළුවන් මේ ෆියුස් එක වැඩ කරනවද නැද්ද කියන කාරණාව සම්බන්ධයෙන්. ඊට පස්සේ අපිට කරන්න තියෙන්නේ කඩෙන් මෙන්න මේ වගේ ෆියුස් දෙකක් මිලදී ගන්න එක. එකක් සාමාන්‍ය මම ගත්තේ රුපියල් 20ක් වගේ පොඩි මුදලකට. ඊට පස්සේ අපි බලමු මේක බසර් එකට දාලා කොහොමද වැඩ කරන්න කියලා. ඔයාලට ඇහෙන ඇති බසර් එක වැඩ කරනවා. ඊට පස්සේ අපිට පුළුවන් මේ පරණ ෆියුස් එකේ අග්‍ර දෙක විදිහට ප්‍රවේශයෙන් කපලා අයින් කරලා මේ ස්ථානයට අපිට අලුත් ෆියුස් එකක් තියලා පාස්ස ගන්න. හරි. මම දැන් මෙන්න මේ විදිහට කලින් තිබ්බ පින් දෙකට අලුත් ෆියුස් එක පාස්ස ගත්තා. ඊට පස්සේ ෆියුස් එක වැඩද කියලා අපි චෙක් කරගන්න යන්නේ. නැත්නම් මේ හරියට කනෙක්ෂන් දෙක සම්බන්ධ වුණාද කියලා චෙක් කරගන්න යන්නේ. කලින් වගේම මල්ටිමීටර් එකේ බසර් මෝඩ් එකට දාගෙන කළු පාට වයර් එකට මේ විදිහට එක ප්‍රොබ් එකක් තියාගෙන මේ විදිහට ෆියුස් එකේ අග්‍ර දෙකට ගාවන්න ඕනේ. ඔව් බසර් වදිනවා. බසර් වදිනවා. ඒ කියන්නේ ෆියුස් එකේ ක්‍රියාකාරීත්වයත් හොඳයි. ඒ වගේම අපි හදාගත්තු මේ නියුට්‍රල් කනෙක්ෂන් එකත් හරියට වැඩ කරනවා. ඊට පස්සේ මේක නැවත ස්ලීව් කරගන්න ඕනේ. ඊට පස්සේ මම මේ විදිහට හීට් ස්ලීව් කෑල්ලකුත් දාගත්තා. ඊට පස්සේ මේ ෆියුස් එක මේ තඹ කම්බි පැක් එකට තියලා තද වෙන විදිහට බැඳ ගන්න ඕනේ. ඒකට මම පාවිච්චි කරන්නේ මෙන්න මේ වගේ නූලක්. මේ නූල වලට මිලදී ගන්න පුළුවන් වයින්ඩින් කොයිල් විකුණන තැන්වල මේ නූල ගන්න තියෙනවා. මේක සාමාන්‍ය තාපයට වරොත්තු දෙන මෙයාගේ වැඩවලටම ගන්න නූලක්. මේක මේ විදිහට දාලා මේක ගැට කසා ගැනීම හරියටම කරගන්න ඕනේ. හරි. මම දැන් මේ විදිහට ෆියුස් එක සම්බන්ධ කරගෙන නූලෙන් ගැට සෙට් එකක් දාගත්තා. ඊට වැඩි කොටස් විදිහට කපලා අයින් කරගන්න පුළුවන්. ඔයිල් දාගන්න වැඩි මේ විදිහට අපිට කරන්න පුළුවන්. මේ ෂාෆ්ට් එකට හොඳට ඔයිල් දාගන්න ඕනේ. ඒ වගේම මේ බුෂ් දෙකේ පංච් එක වගේ කොටසක් තියෙන එකටත් ඔයිල් දාගන්න ඕනේ. ඔයිල් දාගත්තට පස්සේ මේ විදිහට ෆ්‍රී කැරකෙන්න ඕනේ. ඔයාලට පේන ඇති ගොඩක් සුමට විදිහට මේ කැරකෙනවා. ඊට පස්සේ මේක නැවත අපිට සම්බන්ධ කරගන්න පුළුවන්. හරි. ඊට පස්සේ මම මෝටරේ යන ටික දාගත්තා. ඒ වගේම කැපැසිටර් එකත් මේ විදිහට සම්බන්ධ කරගත්තා. කැපැසිටර් එක සම්බන්ධ වුණේ මෙතන මේ කහ සහ කළු පාට වයර් දෙකක් තිබ්බා. ඒකේ දණින ප්‍රශ්නයක් නැහැ. කෙලින්ම කළු පාට වයර් දෙක මේ විදිහට කහ සහ කළු වයර් එකට සම්බන්ධ කරගන්න තියෙන්නේ. ඊට පස්සේ වයර් කෝඩ් එකේ මෙන්න මේ කොටසට කළු සහ නිල් වයර් එක මේ විදිහට සම්බන්ධ කරගන්න ඕනේ. හරි. ඊට පස්සේ මම මේ විදිහට ලැප්ටොප් එක ගහගෙන දැන් පවර් ඔන් කරන්න යන්නේ. ඔයාලට පේනවා මෝටරේ කැරගෙනවා. මේ අඩුම ස්පීඩ් එකෙන් කැරකෙන්නේ.
ශාෆ්ට් එකත් හොඳට කැරකෙනවා. අපි මොකද බෙයාරින් වලට ඔයිල් දාගත්තු හින්දා මේ විදිහට මොටර් එක කැරකෙනවා. අපේ වැඩේ සාර්ථකයි. ඒ කියන්නේ රුපියල් 3-4000ක් යන වැඩක් අපි රුපියල් 20ක් වගේ පුංචි මුදලකින් ගොඩදා ගත්තා. ඉතින් මේ වගේ පුංචි කෑල්ලක ප්‍රශ්නයක් නිසා අපි මේ වගේ ලොකු මෝටරයක්, මේ වගේ කොපර් මෝටරයක් මාරු කරලා වෙන ඇලුමිනියම් කොයිල් තියෙන බාල වර්ග මෝටරයක් දාගන්න ඕනේ. ඉතින් දැන් ඔයාලා දන්නවා පියවරෙන් පියවර මේක කොහොමද හදාගන්න කියලා. වීඩියෝ ගැන අදහස් පහල කමෙන්ට් සෙක්ෂන් එකේ කමෙන්ට් එකක් විදිහට දාන්න. ඔයාලගේ යාළුවන්ටත් මේ වීඩියෝ එක බලන්න ෂෙයා කරන්න. ඒ වගේම මගේ channel එක subscribe කරලා bell icon එක click කරලා තියාගන්න. මේ වගේ වටිනා වැදගත් වීඩියෝ ඉස්සරහටත් ඔයාලට මම අරගෙන එනවා. ඉතින් අදට මම මේ වීඩියෝ එකෙන් සමුගන්නවා. වීඩියෝ එක බලපු සියලුම දෙනාට ස්තුතියි.